මෙන්න අපිට අයිස් කඩ වැටෙනවා. මේ අයිස් කඩ මෙන්න අපිට ඉතින් ලොකු අයිස් කැටවැස්සක් එක්ක තමයි අද දවස පටන් ගන්න තියෙන්නේ. එළියට යන්නත් බැරි නිසා අපි හිතුවා බ්‍රෙක්ෆාස්ට් ගෙදරම ගන්නවා කියලා. තාත්තටයි දුවටයි කන්න මම සෑන්ඩ්විච් ටිකක් හදලා දුන්නා. ඊළඟට මටත් ඉතින් ඒවම තමයි. ඒ දෙන්නට මේක දීලා මම දැන් හදන්නේ මට ටී එකක් හදාගන්න. මොකද මට බ්‍රෙක්ෆාස්ට් කරන්න කලින් ටී එක ඕනෙමයි. ඒක බීලා තමයි මම කන එකක් කන්නේ. කොහොම හරි ඉතින් බලන් හිටියා වැස්ස නම් අඩු වෙන පාටක් නැහැ. අපි ඉතින් ඕන දෙයක් වෙච්චාවේ කියලා එළියට ආවා. මොකද ඉතින් අපරාධනේ නැත්තම් මේ දවස් ටික අපි හිතුවාද ඔලිව් ෆැක්ටරි එකට යනවා කියලා. හැබැයි අපිට හරියටම ෂුවර් නැහැ. ඒක ඔලිව් හදන විදිය ඔක්කොම බලා ගන්න පුළුවන් වේද කියලා. ඒ වුණාට අපි ඔලිව් ගන්නත් එක්ක ඔලිව් ෆැක්ටරි එකට තමයි මුලින්ම ආවේ. අපි ආවා ඔලිව් ෆැක්ටරි එකට. ඉංග්‍රීසි තමයි ඉඳම වයින් වගේම ඔලිව් ඔයිල් ඔලිව් ඔයිල්. අපි මෙහි ආපු එකේ ඔලිව් ඔයිල් තරන්න ගියොත් අපරාධනේ. ඒක නිසා අපි ආවා ඔලිව් ගන්න ෆැක්ටරි එකට. ඔලිව් ඔයිල් හොඳයි. අපේ ඉන්න තැන ඉඳන් ඔලිව් ඔයිල් ඔලිව් ඔයිල් let's go. අපි හිතුවා වගේම අද අපිට ෆැක්ටරි එක ඇතුළට යන්න වෙන්නේ නෑ. ඔලිව් ඔයිල් කොහමද හදන්නේ? මේ හැම දෙයක්ම බලන්න ආසාවෙන් ආවේ. ඒ වුණාට මේ දවස් ටිකේ මේක වහලා තියෙන්නේ. හැබැයි ඉතින් අපිට මෙතන ඩිස්ප්ලේ කරලා තියෙන හැම දෙයක්ම බලන්න පුළුවන්. මෙතන වයින් වගේම ඔලිව් ඔයිලුත් ගොඩාක් ಜಾති තියෙනවා. ඉතින් අපි හැම එකක්ම ටෙස්ට් කරලා බලමු කොහොමද රස, අපිට මොනවදද ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඉතින් අද වීඩියෝ එකත් එක්කත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් තෝරලා බේරලා අන්තිමේදී ආසම තැනට ආවා. ඒ තමයි මේ ඔලිව් ඔයිල් ටේස්ට් කරන වෙලාව. අපේ චෝටි මණිකත් දැන් ආසාවෙන් ඉන්නේ. මොකද පාන් තියනවානේ. කොහොම හරි ඉතින් ඔන්න අපේ මහත්තයා මුලින්ම වැඩ ආරම්භ කරා. මං කිව්වා ඔයා කාලේ වුණාට පස්සේ මම රස බලන්නම් කියලා. මොකද ඉතින් දෙන්නම කරන්න ගත්තොත් වීඩියෝ කරන්නත් කවුරු හරි ඉන්නේ නැපේ. අපේ මහත්තයා ඉතින් කාලා එයා ඔලිව් ඔයිල් ಜಾති 5ක් විතර තෝරගත්තා. මෙතන තියෙනවා ටිකක් වැඩිපුර තික් එකට යන ඔලිව් ඔයිලුත්, ඔරෙන්ජ් වලින් හදපුවා රෝස්මරීනෝ, බැසිලිකෝ, ඒ වගේ ගොඩාක් ඔලිව් ඔයිල් ಜಾති තිබ්බ. මම හිතන්නේ ඔලිව් ඔයිල් 10ක් 12ක්ම තිබ්බා. ඉතින් අපේ මහත්තයා මෙතනින් එන එකක් නැහැ. මමත් දැන් ඉක්මනට කාලා බලන්න ඕනේ. මොකද නැත්තම් මෙයා මෙතන ඔක්කොම පාන් ටික ඉවර කරොත් මට කාලා බලන්න වෙන එකක් නැහැ. දැන් ඉතින් ඔලිව් ඔයිල් රස බලලා ඉවරයි. අපි බොහොම අමාරුවෙන් ඔලිව් ඔයිල් බොටල්ස් ටිකක් තෝරගත්තා. මොකද මෙතන තියෙන ඒවා ඔක්කොම ගන්න පුළුවන් නම් අපි ඔක්කොම ටික ගන්නවා. ඒ තරම් රසයි. හැබැයි මම මෙතනින් ආසමුනේ ටර්ටූෆෝ වලින් හදලා තියෙන ඔලිව් ඔයිල් එකට. ඒක නම් පුදුම රස. ඒක පාන් එක ඕන තරම් නිකන් කන්න පුළුවන්. අපේ චෝටි මෙනික නම් පාන් මුකුත් නෙවෙයි කෑවේ. යා මෙතන තිබ්බ ආමන්නට කකා හිටියා. ඉතින් දැන් එළියේ වැස්සත් පායලා තියෙන්නේ. ඉතින් අපි හරිම අමාරුවෙන් තෝරගත්තා බෝතල් කිහිපයක් ඔලිව් ඔයිල්. මෙතන ඔලිව් ඔයිල් රස බලලා අපිට හොඳටම දැන් බඩගිනි. අපි හිතුවා ඉක්මනින්ම ගිහිල්ලා මොන හරි කාලා ඉන්න ඕනේ කියලා. guys අපි ආවා. අද අපිට හිතුණා ඉතාලියන් මුකුත් කන්න කියලා. අපිට හිතුණා නෙවෙයි. අපිට හිතුණා නෙවෙයි මැනිකට හිතුණා. මේ දවස්වල ඉතාලියන් ඔක්කොම ಜಾති කෑවා. ඊට පස්සේ අපි ආයි ප්ලෑන් කරා අද සුෂි කන්න කියලා. මේ ගොඩක් තැන් තියෙනවා. එකක විනාඩි 40ක 45ක දුරක්. මෙතනට අපිට විනාඩි 5යි නේ ගියේ මහත්තයා. අපිට මෙතනට ආවා. අපේ චුටි මිනික දැම්මම තන් අරන්.
සාමාන්‍යයෙන් ඉතින් සූෂි කද්දී වීඩියෝ කර කර ඉන්න බෑ. මං ඉතින් ඒවා ටට්ටක් ගාලා වීඩියෝස් ගත්තා. මොකද ඉතින් මේවා නිදහසේ කන්න ඕනේ. ඉතින් අපි සූෂි කන්න ආවම සාමාන්‍යයෙන් හැම જાතියක්ම try කරලා බලනවා. ඉතින් මෙතනත් එහෙම තමයි හැම දෙයක්ම try කරලා බලලා චූටි මැණිකට තමයි rice එක ගත්තේ. යාට ගොඩක් අර තෙල් જાති, soya sauce වැඩියෙන් දාපුවා. ඒව මොකුත් දුන්නේ නැහැ. චූටි මැණිකට rice එකත් එක්ක normal දේවල් ටිකක් ඕඩර් කරා. ඊළඟට අන්තිමට ඩෙසර්ට් එකකුත් චූටි මැණිකට ඕඩර් කරලා දුන්නා. මේ වෙද්දි මම නම් ඩෙසර්ට් කරන තියා බඩට මුකුත් දාගන්න ඉඩක් තිබ්බේ නැහැ. අපේ චූටි මැණික නම් ඉතින් ආසම කෑමක් මේ අයිස්ක්‍රීම් කියන්නේ. යා නම් ඉතින් ලස්සනට යාගේ අයිස්ක්‍රීම් එක දැන් රස විඳින ගමන් තමයි ඉන්නේ. මොකක්ද තියෙන ප්‍රශ්නේ? දැන් අපි චූටි මැණිකට ෆෝන් ස්ටැබ්ස් මුකුත් දෙන්නේ නැතුව මෙහෙම නම් දුන්නොත් කොහොම වෙයිද? බලන්නකෝ ඇඟිල්ල පොඩ්ඩක්. මැඩම් ඔෆිස් වල මොනවා ටච් කරලත් දැන්නේ ඒක තමයි. මොකුත් නෑනේ. मैडम वर्क फ्रॉम होम है गुड गर्ल මම අපි අරන් දෙන අවුරුදු 4ක් විතර යද්දි පුළුවන් අරන් දෙන්න. අපි ලන්ච් එකෙන් පස්සේ ආවා සුපර් මාකට් එකට ෆෘට්ස් ටිකක් ගෙදරට අවශ්‍ය පුංචි දේවල් ටිකක් ගන්නවා අපිට නිකන් ඉන්න වෙලාවට කන්න. ඉතින් චූටි මැණික නම් එළියට ආපු ගමන් පේනවනේ කියපු කතාව. සීතල නම් නෑලු. ওই ජැකට් එක දාලා යව හොඳට කවර් කරයි කියලා බයට තමයි වේලස්සරින්ම සීතල නෑ කියලා කියන්නේ. අපේ චූටි මැණිකත් දැන් ලොකු වෙද්දී පොඩ අපිව ෂේප් කරගන්න හොඳට දන්නවා. වීඩියෝ කරන්නේ අපි මෙතෙන් සිට අපි දැන් රෙඩි වෙලා ඔක්කොම ඉවරයි. guys do දැන් අපි යන්න හදනේ කුඩ බෑග්ස් ඔක්කොම අරන් තියෙන්නේ සීතලයි මේ පොඩි සීතලක් තියෙනවා. මම වැඩිපුර ඇඳුමක් ගත්තා කායකේ චේන්ජ් කරගන්නවා. මේ අලෝරා දැන් අපි යන්න හදන්නේ පොලිඥානෝ අමාරේ. බලමු එතන ලස්සන ප්ලේස් එකක්. අපේ මහත්තයා අපි ලස්සන තැන් වලට අරයි යනවා. මේ මාර උණගක් තියන්නේ මේ දවස් ටික. ආයි මන්ඩේ ඉඳන් කොණ්ඩේ මාතේ මේ කොණ්ඩේ පස්සට දාන්න පොඩ. thank you. තේ බඩ වැඩි. ඉතින් එහෙනම් අපි යමු. උගලන්ට එනවාද මාරේ සද්දෙස්. මාරකිට එන ඇති. පෙරමුණ අර යන හැටි බලන්නකො අපේ චූටි මැණික දොඩම් බෑග් එකකුත් අතේ තියාගෙන. ලොකු මැණික දැන් චූටි මැණික නෙමෙයි ලොකු මැණික. අපිට මාර සපෝට් එකක් දෙන්න හැබැයි. චූටි මැණික නේද මහත්තයා? මාර ෂෝ. යමු. වැඩි දැන් සමාල්ලාට. කරදර වැඩියෝ. වැඩියෙන් කරන්නේ. උදව් වැඩි අපිට එක වෙලාවකට. කොණ්ඩේ පීරන්න ඕනේ මගේ පුතා. කොණ්ඩේ පීරුවා. ආයි ජැකට් දාති අවුල් වුණානේ පොනි ටෙල් එක. අද අපේ අන්තිම දවස. හෙට අපි ගෙදර යනවා. හෙට අපි හිතුවේ ටිකක් උදෙන්ම ගෙදර යනවා කියලා. මොකද පැය ගාණක් යන්න ඕන නිසා අවස් වෙලා ගියොත් බෑ. මොකද අනිද්දාට චූටි මැණික ස්කෝලේ. ස්කූල් මන්ඩේ ඉඳන් ආයි ස්කූල්. ඉතින් ටිකක් කලින් යනවා අපි. හොඳයි නේ. නිදා ගන්නත් පුළුවන් නිසා අද මාරේ ෂෝක් අනේ ඊට වඩා අද ආයි නිල් පාට වෙලා. ඊයේ සුදු පාටට තිබ්බේ. Let's go. තාත්ති මාව දාන්න අපි. තමයි අර ෆොටෝ එක ගන්න. මොකද? එතනින් තමයි අර ෆොටෝ එක ගන්න. මොන ෆොටෝ එකද? බීච් එකක්.
අද අපි ආවේ පොලිඥානවා මාරේ. ඕගොල්ලන් සර්ච් කරලා බලුවොත් තේරෙයි අපි අද ආපු සිටි එකත් මොනතරම්නම් ලස්සනද කියලා. හිතා ගන්න පුළුවන් ඇයි මේ තරම් මිනිස්සු මේ සිටිස් බලන්න එන්නේ කියලා. අපි ගිය හැම තැනක්ම එක හා සමානව ලස්සනයි. හරියටම view point එක තව ඉස්සරහා තියෙන ඕගලන්ට පෙන්නන්නම්. ඉතින් අපි දැන් පොඩක් ඇවිදින්න හදන්නේ මේ සිටි එක පුරාවටම. ඔන්න දැන් අපි ආවා. හැමෝම ෆොටෝස් ගන්න view point එකට. මෙතන ඉඳන් තමයි හැමෝම ලස්සන ෆොටෝස් ගන්න. ඉතින් අපි අමතක කරන්න නැතුව යන ගමන් ලස්සන ෆොටෝස් ටිකක් මෙතන ඉඳන් ගත්තා. ඔන්න ඉතින් බලන්නකෝ. මෙතන අපිට වීඩියෝස් ටිකකුයි ෆොටෝස් ටිකකුයි ගන්න මම හිතන්නේ පැය භාගයක් විතර බලාගෙන හිටියා. මොකද ඒ තරම් හැමෝම ෆොටෝස් ගන්නවා මෙතන. එක්කෙනෙක් යද්දි එක්කෙනෙක් එනවා. ඉතින් අපි ටිකක් වෙලා හිටියා. මේ දෙපැත්තේ තියෙන ගෙවල් ඒ මැද්දෙන් තමයි මේ මුහුද තියෙන්නේ. ඉතින් මෙතන view point එක තමයි හරියටම බැලන්ස් කරලා ෆොටෝ එක ගන්න ඕනේ. හරිම ලස්සනයි. මෙතන විතරක් නෙවෙයි මේ වගේ view points ගොඩාක් නගලන්ට ඈත පේනවා ඇති. කොයිතරම් කට්ටිය ඉන්නවද කියලා නිකන් කූඹි පොකුරක් වගේ. ඒ තරම් හරිම ලස්සන තැන් ගොඩක් තියෙනවා. අපි ආවේ කොහෙද බලන්න? මේ බීච් එකේ කලර් එක. අපි ඉස්සලා අතන හිටියේ. ඉඳන් වටේ මාව. කට්ටිය ඔක්කොම පල්ලෙහා. ඩාන්ස් කරනවා. ඒක දන්නා සමහර අය අතේ ඉඳන් පරිණා. වෙන්නේ නැති අර තියෙන අතට. අද පැන්නොත් ගල් වෙලා තමයි එළියට එන්නේ. චූටිමනිකා. චූටිමනිකට gift එකක් හම්බුණා. ඇෆ්‍රිකන් එක්කෙනෙක් ගෙන්නේ. අපිට අතරින් ෆොටෝ එකක් ගමු ඈ ගිහින්. අර බලන්න ලස්සනයි. ඔක්කොම. ඔතනින් පල්ලෙහාට බහින්ති. ඔව්. ඒසි එච්චර අමාරු නෑ. චූටිමනික ගමුද මෙතන තියලා. මෙතන වාඩි කරවන්න. අල්ල ගන්න පැටියෝ. අන්න. ඇහෙන සද්දෙන්ම ඔයගලන්ට හිතා ගන්න පුළුවන් අද හුළඟ කොච්චර සැරයිද කියලා. හුළඟ සැර වගේම පුදුම සීතලක් තිබ්බේ. මං හොඳ වෙලාවට ඇඳුම් ඔක්කොම මාරු කරගත්තේ කායකේ. මොකද නැත්තම් මට ගෙදර යන්න වෙන්නේ අද ගල් වෙලා තමයි. ඒ තරම්මටම හොඳටම සීතලයි අද. කොහොම හරි ඉතින් ඔන්න බොහොම අමාරුවෙන් අපි පල්ලෙහාට බැහැගත්තා. මොකද ඒ තරම් සැර වැඩි හුළඟ. චූටිපෙනිකව අතෑරියා නම් එයාව ගහගෙන යන සයිස් එකක් තමයි තිබ්බේ හුළඟට. කොහොම හරි ඉතින් අපි දැන් ඇවිදගෙන යන්න හදන්නේ. මෙතන යන්නත් ටිකක් අමාරුයි. මොකද තනින් තන ගල් ගොඩාක් තියෙනවා ඉස්සිලා වගේ. ඉතින් අපි අමාරුවෙන්ම හරි යන්න එපයි. නැත්නම් ඉතින් වැඩක් නෑනේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. කොහොමද ඉතින් මම අතරමඟ නතර වුණත් අපේ මහත්තයාගෙන් නම් බෑ. එයා නම් කොහොම හරි අමාරු තැන් වලට තමයි යන්න කැමතිම. ඉතින් අන්තිමේදී චූටිමනිකව වඩා ගත්තා. වඩාගෙන අපි දැන් යන්න හදන්නේ අර අයිනටම ෆොටෝස් ගන්න. ඔන්න ඉතින් දැන් අපි මේ ඔක්කොම පේන ලස්සන ෆොටෝස් ටිකක් ගන්න තමයි හදන්නේ. අපි ෆොටෝස් ගන්න විදිහේ දුකක් පේනවනේ. ඇත්තටම ඉතින් මේ හැම දෙයක්ම මේ විදිහට වීඩියෝස් වලින් ෆොටෝස් වලින් අපි එකතු කරගන්නේ කවදා හරි අපිට මේ දේවල් බලලා කොච්චර සතුට වෙන්න පුළුවන්ද? මේ හැම දෙයක්ම මතකනේ. අපි වීඩියෝස් කරන්න කලින් ගිය හැම තැනම ටුවර් කරපුවා ඒ දේවල් වල මතක අපි අදටත් හිතනවා අනේ අපිට ඒ කාලේ වීඩියෝ කරන්න තිබ්බනේ කියලා. ඒක නිසා දැන් නම් මිස් කරන්නේ නැතුව හැම ලස්සන තැනකම ලස්සන මතක එකතු කරගන්න අපි පුරුදු වෙලා ඉන්නේ. ඔන්න ඉතින් මුලින්ම තාත්තගේ දුවගේ ෆොටෝ ෂූට් එක ඉවර කරා. ඊට පස්සේ අපි එතන හිටපු එක්කෙනෙක්ට කියලා අපි තුන්දෙනාගේ ෆොටෝස් උත් අරගත්තා. දැන් නම් එන්නෙම සීතල වැඩි. අපි හිතුවා ඉක්මනට මම හරි කන්න යන්න ඕනේ කියලා. ගයිස් අපි දැන් කන්නයි ආවේ. මම වව්වා කරන එක පාටම. දැන් නියමයි. දැන් රස්නේ මනිකා. අපි හිතුවා අද ස්පිට්ස් කරනවා කියලා. හැබැයි ස්පිට්ස් කරන අපි ඕඩර් කරා. අපි චොක්ලට් එකක් කන ඒවා ඕඩර් කරේ පිට්සා. ඒක උයිම අන්ටිපාස්ටි ස්ටාර්ට් එක. ඉතින් අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. අද අපේ අන්තිම දවස. උදේ යනවා. සතියක් විතර ඉබ්බන ජොලින්. වැඩේ කියන්නේ අපි ගියාට පස්සේ පහුවෙන්දා ඉඳන් ආයෙමත් රස්නේ. කියද්දි මාවා. හුලකට කොණ්ඩ ඉවරයි.
චුටිමැණික මොනවද කන්නේ? හා? මොනවද කන්නේ? ඔලිව්. ආවා. බ්‍රාවissimo. Mix it කරා. Entar mix una. Grazie mille. Cheers, amore. මටයි චූටිමැණිකට අරන් ගත්තේ පිට්සා එකක්. මොකද ඉතින් දැන් අපි ස්ප්‍රිට්ස් බොන ගමන් ඉන්නේ. එතකොට ඉතින් ඒ ඔක්කොම කද්දී බඩ ගානට ෆුල් වෙනවා. අපේ චූටිමැණිකගෙන් දැන් ඇව්වා මොනවාද ඊළඟට ඕනේ කියලා. යාට අයිස්ක්‍රීම් ගන්න යන්න ඕනේ කිව්වා. ඉතින් දැන් අපි හදන්නේ ලන්ච් එකෙන් පස්සේ රසම රස අයිස්ක්‍රීම් කකා පොඩ්ඩක් තව සිටි එකේ ඇවිදින්න යන්න. කාලා මේ දෙන්නට නම් අයිස්ක්‍රීම් කන්න බෑ. පුදුම කෑමක් කන්නේ මට එක්කලා අමාරුයි. මං අයිස්ක්‍රීම් ෆෑන් කෙනෙක් නෙවෙයි. ඇත්තටම නෑ. ඔය එක මන් දන්නවා. මේ අපේ මහත්තයාත් කරනවා චූටිමැණිකත් එහෙම නෙමෙයි. එහෙනම් පොලිඥානෝ අමාරට සමු දෙන්න යන්නේ. Siamo a casa. අපේ චූටිමැණික පේනවනේ දැන් තමයි නැගිට්ටේ. මේ තාත්තයි දුවයි පේනව නෙමෙයි. ඕ mamma mia. Salta. හා? මොකද්ද? කාටද? ටීචර්ට යවුවා. මම මේ වීඩියෝ කරන දඟලන ඒවා ටීචර්ට යවන්න. හරිද? කවන්න නැති ටීචර්ට පෙන්නුවට. ඈ? එපා. ඇයි? නවත්තන්න. ඇයි නවත්තන්නේ? ටීචර්ට පෙන්නමු. ටීචර් කියනවානේ ඉස්කෝලේ කතා කරන්නෙත් නෑ, සත්ත නැතුව ඉන්නවා, හරි අහිංසකයි කියලා. පොඩ්ඩක් යවමු ටීචර්ට දඟලනවා කියලාත් පෙන්නන්න. හා? හාත් පුතේ. තාත්තට ඉන්න දෙන්නේ කියලා. අපි ඩිනර් රෙඩි කරනවා. අපි ඉතින් එළියට යනවා කියලා නේ. ඒ වුණාට මම ප්ලෑන් එකක් වෙනවා. අපි ගෙදර යන්නේ ඉස්සෙල්ලා දවස් රෑ දැන්. පොලිඥානෝ මාරේ ගිහිල්ලා හොඳට කාලා පොඩක් ඇවිදලා නේ අපි ගෙදර ආවා. ඊට පස්සේ සුපර් මාකට් එකට ගිහලා බඩුත් අරගෙන අද රෑ අපි ඒක රෙකෝඩ් කරන්න බැරුණා. ගෙදර ඇවිල්ලා ඩිනර් රෙඩි කරනවා. මොනවද ගත්තේ? අද අන්තිම ඩිනර් එක. ඔව් ලාස්ට් ඩිනර් එක. තේරෙනවනේ අපි රෙඩි කරන්නේ මොනවද කියලා? රෝස්ට් චානා. ඊට පස්සේ චූටිමැණිකට හදනවා මිනෙස්ත්‍රෝන එකක්, සුප් එකක්. චූටිමැණික. අද ටික කපලා තියෙනවා. සොසේජස්. ඊට පස්සේ අපිට තියෙනවා තව කරන්න මේකට පොඩ්ඩක් අපි ග්‍රිල් කරලා ගන්නවා මේ ටික. පෙපරෝනි මොනවාද අපි? කැරට්. කැරටුයි පතාතේ. පොටැටෝ. මේ ටික තමයි. මං ඉතින් ටක්කාල අපේ ඩිනර් එක රෙඩි කරන්න හදන්නේ. අපි තුන්දෙනාමත් හිතුවා ඉක්මනින් ඩිනර් අරගෙන ටිකක් වේලස්සනින් බෙඩ් එකට යනවා කියලා. හැබැයි ගියාට නිදා ගන්න නැහැ. අපි පොඩ්ඩක් ඉතින් ඉඳලා අපේ චූටිමැණිකගේ දඟ වැඩ පේනවනේ දැන්. එයා ඉතින් නටනවා පැයක් විතර. ඊට පස්සේ ඉතින් නිදිමත ආවට පස්සේ තමයි චූටිමැණිකව නිදි කරවන්නේ. ඉතින් මං කියවන්නේ මොනවද හදන්නේ කියලා චූටිමැණිකට මිනෙස්ට්‍රෝනි හදන්නේ සුප් එකක්. එයාට චිකන්, පොටේටෝස්, බෙල් පෙපර්, කැරට් ඒවා දාලා එයාට හොඳ සුප් එකක් හදනවා කියලා හිතුවා. අපිට නම් ඉතින් රොස්ටිච් චානා එක්ක පොටේටෝස්, කැරට් ඊළඟට බෙල් පෙපර් ටෝස්ට් එක තමයි හදන්න යන්නේ. Mamma mia. Oh my guys.
ලස්සන කෑම ටික නියමයි. අපි කන්නයි හදන්නේ. ලස්සන මූවි එකකුත් බලාගෙනම මූවි එකක් කියන්නේ මේ අපේ චූටි මැනිකට බලන්න පුළුවන් එකක් තමයි. ඉතින් අපි දෙන්නත් බලන්න. සාමාන්‍යයෙන් අපි සතියකට දෙපාරක් විතර චූටි මැනිකත් එක්ක මේ විදිහට ලස්සන මූවි එකක් බලනවා, කාටුන් එකක් බලනවා එකට ඉඳගෙන. ඉතින් අද අපි ඩිනර් ගන්න ගමන් තමයි මූවි එකක් බලන්න හදන්නේ. තිබ්බ විදිහටම ගේ හදවුවා ලස්සන්ට කුණු විසි කරලා පීදාලා මොප් කරලා නේ. ඔව්. ඒ විදිහටම තියන්න ඕනේ. බබාගේ බෙඩ් එක ආයෙ මෙතනට දැම්මා. ඊගාවට බාත්රූම් ඔක්කොම බෙඩ් හැදුවා. අපි ඔක්කොම ටික ගාන්ට ඒ විදිහට තියලා දැන් යන්නයි හදන්නේ. චෙක් කරා මොකද සමහරක් වෙලාවට ෂුවර් නැහැ මොනවා හරි දාලා ගියොත් කියලා. මේ බයට හරි let's go Judy andiamo hello Alish මැනික ලොක් කර අද තමයි අපි පූලියා අන්තිම දවස නැවතත් මේ අපේ චූටි මැනික මගේ මහත්තයාගේ ෆෝන් එක අරගෙන වීඩියෝ කරන අතු වගේ නේ කියන්න බබත් කියන්න අද තමයි අපි පූලියා ඉන්න අන්තිම දවස කියන්න අද තමයි අන්තිම දවස bye bye hi John family අපි අද යනවා තාත්තත් කියන්න දැක්කනේ බබාලා කාවද එමිටේට් කරන්න කියලා අම්මලා තාත්තලා කොච්චර එමිටේට් කරනවද අපේ චූටි මැනික නම් ගොඩාක් දේවල් කරනවා මේ ඉතින් කොහොම හරි ඔන්න අපි නැවතත් අපේ ගෙදර බලා අපේ වැකේෂන් ඉවරයි. වැකේෂන් ඉවරයි උනට මාරාස යා ගෙදර යන්නනේ වැකේෂන් ඉවර නෑ ඉතින් ගෙදර ගියාම වැකේෂන් වගේ තමයි. ඉතින් අර කොහොම හරි අපි චේන්ජ් එකනේ වෙන පැත්තකට ආව. ඉතින් අපි හිතනවා ඕගොල්ලෝ මේ දවස් ටික එන්ජොයි කරන්න නැති කියලා අපිත් එක්ක අපි ඕගොල්ලෝ ගියා වගේ මං හිතනවා නේ මහත්තයා. ඔව් අපි ලස්සන ප්ලේසස් ටිකක් බලාගත්තා. ඒ වුණාට අර මුල් දවස් දෙක අසනීප වුණා. ඊට පස්සේ අන්තිම දවස් දෙක හොඳට දැස්. ඒ වුණාට ඉතින් අපි එන්ජොයි කරා. දවස් එන්ජොයි කරා යන දවස හොඳටම පායලා මාර සනීපයි මේ පේනවනේ යව්ව. තව සතියක් ඉන්න හිතෙනවා. ඔව් ඒක මාර ඊයේ මේ ටයිම් එක වෙද්දි එළියට බහින්න බෑ අයිස්කට. දිනම් මැනික ආයෙත් රස්නේ මෙහි. ආයෙත් රස්නේ. ආයෙත් විස්තර වැඩි. ඉතින් මේ ඔහොම තමයි අපි දැන් යනවා. අපි බලමු යන ගමන් ස්පෙෂල් දෙයක් තිබුත් වීඩියෝ කරන්න. ඉතින් මේ දවස් ටික අපිත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. නැවත ඉතින් අපි ඔයගලන්ට අපේ ලයිෆ් ස්ටයිල් එක නෝමල් විදිහට බලා ගන්න පුළුවන්. චුටි මැනිකේ ස්කූල් යන. ඉතින් එහෙනම් අපි යමු. යන ගමන් බලමු අපි එන්ඩ් කරන්න වීඩියෝ එක. බයි. බයි. චුටි මැනික අපි ගිහින් එන්න. බයි. යන්න. බයි ඉන්න මේ. කොහම දාලා යනවා අපි. ඔන්න බලන්නකො ඉතින් කා එකට නැග්ග විතරයි අපි චූටි මැනිකගේ නැප් එක පටන් ගත්ත විදිය සනීපෙට නිදී මොකද අද ටිකක් පාන්දර අපි ඇහැරුණානේ. ඉතින් ඔන්න අපි පූල් යවල්ට සමුදීලා දැන් යන්න හදන්නේ නැවතත් අපේ ගෙදර බලා. ඉතින් ඇත්තටම ගෙදර යනකොටත් හරි මාසයි මොකද ඉතින් කොහේ හිටියත් ගෙදර යද්දී වෙනම දෙයක්නේ. ඉතින් අපි දැන් මයි මගේ මහත්තයා හොඳ chat එකක් දාගෙන යනවා. මේ පාර නම් දෙපැත්ත හරිම ලස්සනයි. ඇත්තටම දැන් යන්නත් අපිට පැය 12ක් වගේ යනවා. ඉතින් ඒ යන අතරමඟ මේ ලස්සන බල යද්දි කොහොමද ඉතින් ඇඟට මහන්සියක් නම් දැනෙන්නේ නැහැ. ඒ තරම් මේ පැත්තේ හරිම ලස්සනයි. ඕගොල්ලෝ බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා මෙහි. අපි ආවා කන්න මොන හරි ගන්න. මෙතන තියෙනවා පනීනි. තාත්තයි දුවයි ගාරේ. යන අතරතුර අපි අවුතු ග්‍රිල් එකකින් නැවැත්තුවා ලන්ච් එක ගන්න. මොකද දැන් නම් අපිට බඩගිනි අපි හදාගෙන ආපුවා බ්‍රෙක්ෆාස්ට් එකට අරගත්තා නවත්තලා ලස්සන තැනක නවත්තලා අපි උදේට කෑවා. ඉතින් දැන් අපි ලන්ච් එක අරගෙන එහෙම පිටත් වෙන්න හදන්නේ. දැන් මේ තාත්තයි දුවයි හෝ ගාලා තෝරනවා මොනවද කන්නේ කියලා. ඉතින් අපි ලන්ච් එකත් අරගෙන දැන් පිටත් වෙන්න තමයි මේ හදන්නේ. දැන් අපි ළඟ ඉන්නේ. දැන් චුට්ටක් ගෙදරට ළඟයි නේ මහත්තයා. ඔව් තව හරියටම විනාඩි 50ක්. Yes, stop it. Yes. Yeah. කොහෙද චූටි මැනික ඉන්නේ?
මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. මොකද මං හිතුවා දැන් කොහොමද අපි මෙතන ගියාට පස්සේ මහන්සි ඔක්කොම අස් කරලා ඔක්කොම කරද්දී ඉතින් එහෙනම් අපි ලබන සතියේ ලබන සිකුරාදා හරියටම අයියෝ කොටි උඩ අපි චුල්මේ. හරි. ලබන සිකුරාදා හරියටම හවස 4ට අපි අලුත් vlog එකකින් හම්බෙමු. ඉතින් එන්න. බයි බයි. බයි.